කොහොමද කෑම? My next step today. Yeah, can I get one ice cream? අපි බඩු ගන්න යන්න හදන්නේ මේ මාර සෙනගහ. මොනවද ගන්න? හක්කලි. නා පෙට්‍රෝල් එක පේනව නේද දැන්? වලට north side එකේ අන්න කොහෙටද අපි ඇවිල්ලා ඉන්නේ එල් ජනා මේක ඇවිල්ලා ලෙබනීස් රෙස්ටුරන්ට් එකක්. Hello. මෙල්බන් ජර්නි වලට ඔන්න අදත් ඔයගලන් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අදත් vlog එකක් කරන්න හිතුවේ මේ වීකෙන්ඩ් එක අපේ කොහොමද ගෙවෙන්නේ කියලා. වෙනමම කරන්නේ මේ වීකෙන්ඩ් එක අපි ගොඩක් බිසි. ඉතින් ගොඩක් ඉවෙන්ට් තියෙනවා. එහෙනම් ඉතින් මේ හැම එකක්ම එකතු කරලා එක vlog එකක් විදිහට ගේන්න තමයි හදන්නේ. හරි. ඉතින් ඔන්න අද සෙනසුරාදා දවසක් මුලින්ම යන්නේ ඔයගොල්ලෝ දන්න කියන රෙස්ටුරන්ට් එකකට. අපි ගිහිල්ලා බලමු. ඉතින් ඔන්න අද අපි මුලින්ම ආවා යාත්‍රා එක ඔයගොල්ලෝ දන්නවා අපිත් එක්ක දිගටම මෙල්බන් ජර්නි එක රැඳිලා හිටිය ඔයගොල්ලෝ හොඳටම දන්නවා යාත්‍රා එකේ අපි දිගටම වීඩියෝස් ගෙනාවා. ඒ වගේම ඔයගලන්ට ලංකාවට චොක්ලට් එවන්න අපිට මේන් ස්පොන්සර් විදිහටත් හිටියා යාත්‍රා එක. ඊට පස්සේ අපි මාත්‍රා එකේ දෙවෙනි ඒගොල්ලන්ගේ ඕපනින්ග් එක දැන් මේ ආවා තුන්වෙනි ඕපනින්ග් එක යාත්‍රා කැන්බර්න්. ඔව් යාත්‍රා කැන්බර්න් වලට අද අපි ඇවිල්ලා තින්නේ. ඉතින් අපි අතුලට ගිහිල්ලා බලමු කොහොමද මෙතන කැම බීම අර වගේමද ඉස්සර වගේම ඒ රහම තියනවද කියලා බලන් ඉන්න රැඳිලා ඉන්න අපිත් එක්ක අපි අරගෙන එන්නම් ඇතුලේ මොනවද වෙන්නේ කියලා. කොහොමද කෑම? හරිම රහයි. යාත්‍රා එකේ කෑම ඉතින් ආයි කතා කරන්න දෙයක් නැහැ. ඉතින් ඔන්න හැමදාම වගේ ආවා යාත්‍රා එකට කෑම ගන්න හරිම රස රහක් තියෙන තැනක් තමයි යාත්‍රා. ඉතින් ඔන්න යාත්‍රා එකේ හිතේ හැටියට කන්න පුළුවන්. මම දැන් මේ දෙවෙනි පාර බෙදාගත්තේ එකත් කාලේ ඉවර වෙන්න ළඟයි. ඉතින් කෑම රස කිව්වොත් එහෙම අති විශිෂ්ටයි. ඉතාම හොඳයි. ඔයගොල්ලොත් කැන්බර්න් වල ඉන්නා නම් අනිවාර්යයෙන්ම යාත්‍රා එක try කරන්න. කැන්බර්න් ඉන්න අයට විතරක් නෙමෙයි අනිත් අයටත් ඇවිල්ලා ගන්න බලමු. නතුලි රයිස් ඇන් කරි ගන්න ඉතරම අසරයි තියාට ෆ්‍රයිඩ් රයිස් එකක් ඕන කිව්වා. ඒ හින්දා ඉතින් ඔන්න අපි ෆ්‍රයිඩ් රයිස් එක order කරා. ෆ්‍රයිඩ් රයිස් එක නිකන් කාලා ගන්න. දුනුත් දානවා. ඩෙසර්ට් වලින් රසම එකන් වටලප්පන් එක මාරම රහයි. ඔව් මමත් මේ මෙහි ආවට පස්සේ නම් මට එච්චර රස වටලප්පම හම්බුණාම මාර රහයි හොඳ පැණි රහ ගන්නට. ඇත්තටම හොඳ ලස්සන මේ කාම් පරිසරයක මේකත් පිටලා තියෙන්නේ. මේ පැත්තෙන් පාත් එකකුත් තියෙනවා. ඔන්න බබාලට එහෙම ඇවිල්ලා සෙල්ලම් කරන්න, බයිසිකල් රයිඩ් කරන්න, දුවන්න ඕන කෙනෙක්ට පුළුවන්. හරි නිදහස් තැනක්. ඔයගොල්ලෝ දන්නවා අපි සාමාන්‍ය මෙල්බර්න් වල අපේ ලංකාවේ අයට සපෝට් කරන අපේ channel එකේ. ඉතින් මේ ඒ හින්දා අපි යන්න ආවා යාත්‍රා කැන්බර්න් වලට. ඉතින් ඔයගොල්ලන්ටත් ආරාධනා කරනවා ඇවිල්ලා රස බලන්න කියලා. අතරම කෑමත් අවංකවම කියනවා නම් කෑමත් රහයි. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ටත් ආරාධනා කරනවා මේ පැත්තේ ඉන්න අයට විතරක් නෙමෙයි ඇවිල්ලා මේක රස බලන්න කියලා. සහ ඒ වගේම තමයි ඩිලන්ගේ මැසේජ් එක උනේ යාත්‍රා නානවඩින් එකත් ඉක්මනටම යා ස්ටාර්ට් කරන්න හදන්නේ. මොකද ඒකේ කරදරයක් වුණා. ගොඩක් අය දන්නවා ඒක මොකද්ද සිදුුනේ කියලා. ගින්නක් ඇති වුණා. ඉතින් ඒකෙන් පස්සේ ඒක වහන්න වුණා. දැන් ඉන්ෂුරන්ස් වලට දාලා ඒ වගේ ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒක යන ගමන් තින්නේ. ඒක ඉවරෙච්ච ගාම ඩිලන්ගේ අදහස එතන ආපහු යාත්‍රා නානවඩින් එක පටන් ගන්න. ඔව් අපි එයාට කිව්වා ඉක්මනට මේක ඕපන් කරන්න කියලා. මොකද අපිටත් ගොඩක් ළඟයි එතන. ඔව් හරි. එහෙනම් රැඳිලා ඉන්න දිගටම. ඔන්න කාලේ වෙලා යන්න හදද්දී පාක් එකක් තියෙනවා කියලා ඔන්න දැන් පාක් එකට යන්න ඕනෙලු. ඔව් ඇත්තටම මෙතන හරි නිදහස්. ඉතින් පොඩ්ඩක් ප්ලේ කරන්න ඕනේ කියලා මේ දෙන්න ඉතින් වීකෙන්ඩ් එකේ විතරනේ. එක්කගෙන ආවා. කාලේ වෙලා ප්ලේ කරන්නත් ඒරියා එකක් තියෙනවා ඔන්න යාත්‍රා එක ළඟම.
අයිස්ක්‍රීම් ඕනි කියලා මැක් එකට ආවා. දැන් කාලා හොඳටම වැඩි හින්දා අපිටත් කොෆි එකක් ඕනේ වගේ. Yeah, can I get one ice cream, soft cone? Yeah, anything else? And one cappuccino, medium, With one sugar. full cream, one sugar. Yeah, is that all for today? Yeah, that's it. Drive through, thank you. Thank you. මේ දවස්වල අපේ හස්බන්ඩ් මානි ෆොන්සේකාගේ තින්ද තමයි. මානි ෆොන්සේකා රඟපාපු ඒවා. sugar දැම්මත් දන්නේ නැහැ. අපි ආවා ඔන්න දවසක් vlog එකක් කරන්න යන ගමන් කොහොම හරි කී එක කොහෙද දාගෙන තියෙන්නේ කියලා ගෙදර හොයාගන්න බැහැ. ඒක කී එකක් නැති වෙනවා. අපි ආව හින්දා කී එකක් කට් කරගන්න. මෙතනින් කී එකක් සිලෙක්ට් කරලා මේක $15 5 minutes වලින් කී එකක්. උඩේක $10 මේක. අපිට ඩිසයින් එක කොයි තියන්නේ මේ ග්ලෙන් shopping mall එක ඇතුලේ. Oh, done. Not even 5 minutes. No. මෙන්න තියෙනවා අපේ ඔරිජිනල් කී එක. අපි බඩු ගන්න යන්න හදන්නේ මේ මාර සෙනගහ. අපිට පොල් ගෙඩියක් හම්බුණා. එක ගෙඩියක් $5යි. ප්‍රීමියම් කොකනට්. Food. Come, I want to show you food. You will be. Meow දෙකක් ගන්න. Yeah, this is stuff. Okay, 169. meow දෙකක් ගත්තා. මේක ශ්‍රී ලංකන් තිපි තියනවා මේ කඩේ ෆූඩ් කියලා නම. ආවා කෝල්ස් එකට වීක් එකේ බඩු ටික ගන්න. මොනවද ගන්න? හක්කලි. එකක්ද ගත්තා? ගත්තාද? නා පෙට්‍රෝල් එක පේනව නේද දැන්? අපි ආවා කාර් වොෂ් එකකට කාර් එක පොඩ්ඩක් ක්ලීන් කරගන්න. ඔන්න දැන් අපි Hello.
ඔන්න දැන් නම් ඉන්නේ අද සැටර්ඩේ. අද ඩිනර් ඩාන්ස් එකක් තියෙනවා. මගේ යාළුවෙක් තමයි ඒක arrange කරන්නේ. ඉතින් ඔයගලන්ට කරුවලයි පේනවා ඇති. මම ඇතුළට ගිහිල්ලා වීඩියෝ එක පෙන්නන්නම්. ගිහිල්ලා බලමු ඉතින් එතකත් ඇතුළ කොහොමද කියලා. Alright, එහෙනම් ultimate එන්න කලින් ඕගොල්ලෝ raffle draw එකට ලෑස්ති වෙන්න. අපි එන්න කියනවා අපේ event crew එකට. ඉවෙන්ට් ක්‍රූ එකේ අපි එන්න කියන අපේ Black Eyes Entertainment අපේ CEO සුනන්ද කුරේ අයියට චානුකගේ Give a round of applause Chanuka. හරි අද වාසීනේ. අපි ඊළඟට තවත් හැම්ප් එකක් දෙමු. තවත් හැම්ප් එකක් දෙමු. අක්කා තෝරන්න බලන්න. මේමයි සිතු අහහ. කෙල්ලන්ට හම්බෙන්න ඕන තෑගි ඔක්කොම කොල්ලන්ටනේ හම්බෙන්නේ. velvet look එක හම්බුනේ අපේ අයියා කෙනෙක්ට. මෙහෙමනේ. ඔයාලට හම්බෙන ඒවා ඔන්න ඩිනර් ඩාන්ස් එකේ ප්‍රධාන සැලසුම් කරු ඉසුරු ඉන්නවා අපිත් එක්ක. ඉසුරු කියන්න බලන්න කොහොමද මේ ඉවෙන්ට් එක මෙච්චර හොඳට ඕගනයිස් කරේ කොහොමද? ඔව් ඉතින් මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ ඉවෙන්ට් එකට ඇත්තටම ආපු කට්ටියට. ටිකට් ගත්ත කට්ටියට ටිකට් එක අරගෙන ඉන්න බැරි වෙච්ච කට්ටිය පවා අපිට වචනෙන් හරි උදව් කරපු කට්ටියට තමයි මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඉතින් මේක පිටිපස්සේ ඉන්න සංවිධායක මණ්ඩලය විදිහට ගත්තොත් විරාජ් මම සහ විශේෂයෙන් Black Eyes Entertainment අපේ සුනන්ද අයියා සවුන්ඩ්ස් වලින් සෑහෙන දායකත්වයක් දුන්නා. සවුන්ඩ්ස් වල විතරක් නෙමෙයි ගොඩක් දේවල් වලින් සෑහෙන දායකත්වයක් දුන්නා. ඊට පස්සේ Ultimate Band එක සෑහෙන කාලයකට පස්සේ Back with a Bang ලොකු වැඩක් කළා. ලොකුවට හොඳටම කරා Ultimate. ඊට පස්සේ අපේ DJ Hacks ඒ වගේම සවුන්ඩ්ස් කරපු කට්ටිය, ලයිටින් කරපු කට්ටිය, ඒ වගේම අපේ වීඩියෝ ෆොටෝග්‍රැෆි කරපු මල්ලිලා ඒ ඔක්කොම අලුත් කට්ටියක්. මේ අපි ඇවිල්ලා යාළුවෝ කට්ටියක් එකතු වෙලා මෙන්න කළේ. ඉතින් මම හිතනවා අපි හොඳ වැඩක් කළා කියලා කට්ටියම එකතු වෙලා. ඉතින් සාර්ථකත්වයේ ඇවිල්ලා ආපු මිනිස්සු. ඒක තමයි මේ වගේ වැඩක් කරන්නට මම හිතන්නේ මූලික වෙච්ච දේ.
ඔව් ඉස්සර කියන්න බලන්න අපිට කී දෙනෙක් විතර ආවද මේ ඉවෙන්ට් එකට සහ කැම බීම කවුද arrange කරේ කොහොමද මේ දේවල් සියල්ල සිදු වුනේ? ඔව් ඉවෙන්ට් එකට ඇත්තටම ශ්‍රී ලාංකිකයෝ 300කට අධික ප්‍රමාණයක් ආවා. අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ නැහැ එච්චර. නමුත් අන්තිම මොහොතේ අන්තිම සතියේ විතර අපිට ගොඩක් ලොකු ෆීඩ්බැක් තිබුණා. ගොඩක් ටිකට්ස් තිබුණා අන්තිම සතියේ වගේ ඇතුළත. ශ්‍රී ලාංකික 300කට අධික ප්‍රමාණයක්දී ඒකට ෆුඩ් ඇන්ඩ් බෙවරේජස් කලේ සිනාස් කිචන් ඉතින් කරන්න ඕනේ හොඳටම කළා. ගොඩක් කට්ටියගේ හොඳ ෆීඩ්බැක් තිබ්බා ෆුඩ් ඇන්ඩ් බෙවරේජස් වලට. ඒ සිනාස් කිචන් එකට ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ. හෙලෝ ඔන්න අද ඉරිදා දවස. ඉතින් උදේ නම් ඔන්න කෑම ටිකක් ගෙදර හදාගෙන කෑවා. දැන් අපි යනවා රෙකෝඩින් එකකට ටිකක් දුර. ඉතින් මේ ඒකත් මේක මම ඔයගලන්ට වීඩියෝ එකෙන් ගේන්න කියලා හිතුවා. එහෙනම් අද දවසත් ගෙවෙන හැටි බලමු. කොහෙද අපි යන්නේ? තාමත් යනවා. යන්නේ බන්දුරා වලට. නෝත් සයිඩ් එකේ. ඉතින් පොඩ්ඩක් දුරයි. 55ක් විතර යනවා යන්නව. ට්‍රිප් එකක් යනවා වගේ යනවා. තාමත් යනවා. අපි බන්දුර පාක් එකට ආවා. පොඩි දෙන්න නම් ආපු ගමන්ම අපිට ඕන එකක් කරගන්න කියලා දෙන්න ප්ලේ කරන්න ගියා. දුවන්නේ. ඊට පස්සේ අපි ගහලා ඉවර වෙලා අපි දෙන්නගේ කන්වර්සේෂන් එක හෙලෝ ඔන්න අපේ රෙකෝඩින්ග්ස් ඉවරයි. දැන් පොඩි දෙන්න තාම සෙල්ලම් කරනවා. මේ ටික දාගෙන එදෙනවත් අරගෙන මේ යන්න තමයි බයි. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකක් දකි වෙනස් විදියකට. ඉතින් මේ වීක් එක ටිකක් බිසි. මොකද මේ රෙකෝඩින්ග්ස් ගොඩක් තිබුණා. පොඩි දෙන්න ඉතින් පොඩ්ඩක් චුරු. ඔන්න ඉන්න අපේ දෙන්න සෙල්ලම් කර. බබා ප්ලේ කරා ඇතිද? හය? දෙකක් සෙලිබ්‍රේට් කරනවා කට්ටිය ඇවිල්ලා. ඔන්න ප්ලේ කරලා ඉවරයි. දැන් අපි යන්න කියලා තමයි හදන්නේ ආපහු. අපි ඉන්නේ මේ පොඩ නෝත් සයිඩ් එකේ බන්දුරවල. දැන් යන්න හදන්නේ මොන හරි කන්න කියලා. එහෙනම් දෙකට බැඳලා ඉන්න. Mel Panchani. ඉතින් මේ තැන මේ අපේ පරණ වීඩියෝස් බලපු අයට නම් පුරුදු තැනක්. ඉතින් මේ පැත්තට ආපු එකේ අපි හිතුවා එල්ජනා එකට එලා කමු කියලා. කොහෙටද අපි ඇවිල්ලා ඉන්නේ? එල්ජනා. එලිජා. මේ අපේ එකේ චිප්ස් එනවනේ. අපේ කි චිප්ස් එනවා බබා. යෂට ඔන්න මේව ටිකක් ගන්න. හරිද ඒක ගන්න. An idea. Let's take. Ellie jogging. එලිජාගේ. මම කියන්නේ කතර ගිහලා. අපේ හැම එක ඉතින් ඔන්න දැන් කාලා නම් ඉවරයි. අපි මේ එල්ජනායකට ඇත්තටම ආවේ මේක පොඩ්ඩක් මේ නෝත් සයිඩ් එකේ තමයි මේ හරිය තියෙනවා. සවුත් ඊස්ට් පැතිවල මේ අපි ගොඩක් දැක්කේ නැහැ මේ එල්ජනා එකක් ඒ හරියේ. ඉතින් මේක ඇවිල්ලා ලෙබනීස් රෙස්ටොරන්ට් එකක්. ඉතින් මේ පැත්තට එනවා නම් ඒ කියන්නේ මන්දූරා ප්‍රෙසවෝ ඒ නෝත් සයිඩ් එකට එනවා නම්
try කරලා බලන්න පුළුවන් මේකේ. ඉතින් මේකේ ගොඩක්ම පොපියුලර් මේ charcoal chicken එක. ඒ charcoal chicken එකත් එක්ක එනවා Lebanese bread එක. Lebanese bread එකයි මේ garlic sauce එකත් එක්ක තුන හොඳටම මැච් වෙලා යනවා සහ salad එක. මේ ඒ හතරම හොඳ combination එකක්. It's so cold. ඉතින් ඔන්න අපි දැන් කෑම කාලා පහුවහනට ආවා. දැන් නම් ගෙදර යන්න හදන්නේ. ඔන්න ඉතින් ওই විදිහට තමයි අපේ වීකෙන්ඩ් එක ගෙවුනේ. හරි එහෙනම් හැමදාම වගේ අපිත් එක්ක එකතු වෙලා හිටියට ගොඩක් ස්තුතියි. මෙල්බන් ජර්නි YouTube channel එක තාම subscribe කරලා නැත්නම් channel එකත් subscribe කරන්න, like එකක් දාන්න, comment එකක් දාන්න. ඒ වගේම කලින් වීඩියෝ එකේ අපිට vlogs කරන්න කියලා ඉල්ලීම් දෙක තුනක් තිබුණා. ඒවත් අපි ඉදිරියේදී සලකලා බලලා වීඩියෝස් පුළුවන් විදිහට ඔයගලන්ට ගේන්න. ඔව්. හරි එහෙනම් හැමදාම වගේ මේ වීඩියෝ එකත් බලන් හිටියට ගොඩක් ස්තුතියි. ආපහු අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. Melbourne journey. Bye. Bye. Bye.